ආයුබෝවන් යාළුවෝ හැමෝටම. කොරියාවේ රැකියාවකට හෝ අධ්‍යයන කටයුතු වලට යන්නේ ඉන්න අයට තමයි ලොකුම අභියෝගය තමයි මේ ටොපික් විභාගයේ සමත් වෙන එක. ඉතින් මේ අභියෝගය ජය ගන්න ලංකාවේ තියෙන පිළිගත්ම රජයේ විශ්වවිද්‍යාලයක් වන ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් දැන් අලුත්ම කෙටි පාඨමාලාවක් හඳුන්වා දීලා තියෙනවා. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? මෙහි තියෙන විශේෂතා මොනවාද සහ ඔයාට ලැබෙන සහතිකය ගැන. මෙම පාඨමාලාව ප්‍රධාන වශයෙන් මට්ටම් දෙකකින් පවත්වනවා. ටොපික් 1 ආධුනික මට්ටම. මූලික භාෂා දැනුම, එදිනෙදා sannivedanaya සහ ස්වයං හැඳින්වීම වැනි මූලික කරුණු මෙහිදී උගන්වනවා. ටොපික් 2 මධ්‍යම මට්ටම. වෘත්තීයමය හෝ ශාස්ත්‍රීය අවශ්‍යතා සඳහා ගැඹුරින් භාෂාව ඉගෙන ගැනීමට අවශ්‍ය අයට ටොපික් 2 ඉතාම සුදුසුයි. මෙහි දේශන මෙහිමවන්නේ විවෘත විශ්වවිද්‍යාලයේ දක්ෂ දේශකයන් සහ කොරියානු ජාතික ගුරුවරුන් විසින් වීම ඔබේ දැනුමට ලොකු රුකුවහලක් වෙනවා. ඔයාට මේ පාඨමාලාව ක්‍රම දෙකකට සම්බන්ධ වෙන්න පුළුවන්. on site නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පිහිටි කොරියානු භාෂා පන්ති කාමරේ. නැත්නම් ඔයාට ඔන්ලයින් සහභාගී වෙන්නත් පුළුවන්. ඔයා දුර බැහැර ඉන්න කෙනෙක් නම් Zoom හෝ Google Classroom සඳහා සජීවීව නිවසේ සිටම ඉගෙන ගන්න පුළුවන්. පාඨමාලා කාලය සති 10ක්. ඒ නිසා ඊටාම කෙටි කාලයකින් විභාගයට සූදානම් වෙන්න මේක හොඳ අවස්ථාවක් ඔයාට. දැන් අපි ඊටාම වැදගත් දෙයක් බලමු. ඒ තමයි අයදුම්පත් සහ ගාස්තු පිළිබඳ. අයදුම්පත් නිකුත් කිරීම ආරම්භ කරන්නේ 2026 අප්‍රේල් 10 වෙනිදා. ඒ වගේම අයදුම්පත් බාර ගන්න අවසාන දිනය තමයි 2026 මැයි 10. ඒ වගේම ඔයාට අයදුම්පත් ගාස්තු ලෙස රුපියල් 350ක් වෙන සුළු මුදලක් ගෙවීමට නියමිතයි. ටොපික් 1 සඳහා පාඨමාලා ගාස්තුව වන්නේ රුපියල් 10000ක මුදලක්. ටොපික් 2 සඳහා රුපියල් 15000ක මුදලක් තමයි ආට වැය වෙන්නේ. මේක රජයේ විශ්වවිද්‍යාලයක් නිසා පෞද්ගලික ආයතන වලට වඩා ඉතාම සාධාරණ මිලකට ඉහළ මට්ටමේ අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන්. අයදුම් කිරීම හරිම ලේසියි. ඔයාට ඔන්ලයින් ක්‍රමයට අයදුම් කරන්න පුළුවන්. මුලින්ම අයදුම්පත සම්පූර්ණ කරන්න. අවශ්‍ය ලියකියවිලි සමග වීඩියෝ එකේ ඔයාට පේන ඊමේල් ලිපිනයට යොමු කරන්න. මතක තබා ගන්න. ඔයා පාඨමාලාව අවසානයේ ඔබට මෙම විශ්වවිද්‍යාලයෙන් පිළිගත් සහතිකයක් ලැබෙනවා. ඒ සඳහා අවම වශයෙන් 80%ක පැමිණීමක් තිබීම අනිවාර්යයි. ඉතින් ඔයාගේ කොරියානු සිහිනය හැබෑ කරගන්න මේක හොඳ පියවරක් වේවි. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න. ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න. තවත් මෙවැනිම වෘත්තීය තොරතුරු දැනගන්න ද කැරියේ සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. සුබ දවසක්.